හායි යාළුවනේ කොහොමද ඔයාලට අදත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අද නම් ඔයාලට කියලා දෙන්නේ ඇත්තටම ඕනම කෙනෙක්ට අවශ්‍ය වෙන දෙයක් ඔයාලගේ ගෙදරත් මැස්සොන්ගෙන් මදුරුවන්ගෙන් කරදර තියෙනවා නම් මේක හදාගන්න පුළුවන්. මම නම් ඉතින් අපේ බබාලින කොට ඉතින් ගෙදරවල මැස්සෝ ඉතින් සෑහෙන ඉන්නවනේ. එනවනේ යාළුවා කෑම දාන හලනවා කෑම කනකොට එතකොට ඉතින් මේක හදලා පාවිච්චි කරනවා මට නම් හරි ගියපු සාර්ථකම විසඳුමක් තමයි මම ඔයාලත් එක්ක අද බෙදා ගන්න යන්නේ. අපි අද බලමු එහෙනම් මේක හදාගන්න මොනවද ඕනි කියලා. මේකට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකයි. ඒ තමයි ඩෙටෝල් මේ ඔයාලා හැමෝම දන්න ඩෙටෝල් ඕනේ ආයෙමත් මේ වගේ කපුරු. ඔයාලා දන්නවනේ මේ කඩවල් ගාව ගන්න තියෙන මේ කපුරු. මේ වගේ කපුරු බෝල 4ක් විතර ඕනේ. කපුරු බෝල 4ක් විතරයි. ඩෙටෝලුයි තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔයා මම subscribe කළේ නැත්නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න. ඔයාලට දැනගන්න තියෙන නම් දෙයක් comment එකකින් කියන්න මම ඔයාලට විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේකට තව මේ වගේ ස්ප්‍රේ බෝටල් එකක් ඕනේ. ඒක හදලා මේකට දාගන්න ඕනේ. දැන් එහෙනම් අපි බලමු ඒක හදාගන්නේ කොහොමද කියලා. යාළුවනේ මේ කපුරු බෝල ටික හොඳටම කුඩු කරගන්න ඕනේ. පික්කොල කෑල්ලක තියලා හොඳටම කුඩු කරගන්න ඕනේ. චූටි කෑල්ලක් ගන්න නැත්නම් පිටි වගේ නිකන් ගොඩක්ම කුඩු. ඒ වගේ වෙනකම් මේක හොඳට කුඩු කරගන්න ඕනේ. නැත්නම් ස්ප්‍රේ කරන්න අමාරුයිනේ. මේ විදිහට හොඳට කුඩු කරගන්න. මේ තියෙන්නේ පත්තර කොලයක තියලා හොඳට කුඩු කරගතිපු කපුරු බෝල ටික. බලන්න යාළුවනේ ඔයාලට පේන විදිහ මේ විදිහට හොඳට කුඩු කරගන්න ඕනේ. මේ විදිහට මේක ස්ප්‍රේ බොටල් එකට දාගත්තට පස්සේ අර කෑලි තියෙනකොට මේක ස්ප්‍රේ කරන්න අමාරු වෙන හිර වෙනවනේ. මේ විදිහට කුඩු ගතියට මේ විදිහට හොඳට කුඩු කරගන්න. මේ තියෙන මම කුඩු කරගත්තපු ටික පත්තර කොලයක වගේ තියලා ඔයාලට පුළුවන් කුඩු කරගන්න. මේම කුඩු කරගෙන දැන් අපි මේක ස්ප්‍රේ බොටල් එකට දාගන්න ඕනේ. මේ තියෙන්නේ මම දාගත්තපු ටික. මේ තියෙන්නේ මේ විදිහට දාගන්න ඔයාලත් ස්ප්‍රේ බොටල් එකට මේ විදිහට දාගෙන දැන් අපි මේකට ඩෙටෝල් ටිකක් දාන්න ඕනේ. මේ තියෙන්නේ ඩෙටෝල්. මේ වෙන ඩෙටෝල් අපි මේකට දාගමු ඩෙටෝල් හැන්දක් විතර පියනක් විතර දාගන්න. මේකට මේ විදිහට ඩෙටෝල් ටික දාගන්න. මේ තියෙන්නේ මේ විදිහට. ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න ඉස්සරහට මාත් එක්ක එකතු වෙන්න. මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා ඉස්සරහටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔයාලට වැදගත් වටින ලස්සන වීඩියෝ ඉස්සරහටත් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ විදිහට දාගන්න තියෙන මේ බොටල් එකට අපි වතුර දාගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය ගානට මේකට වතුර දාගන්න. මේ විදිහට මේකෙන් එකක් වුණ මම දාගත්තා. මේ විදිහට පීන වහලා මේක හොඳට සොලව ගන්න. මේක හොඳට සොලව ගන්න. හොඳට කවලම් වෙන විදිහට හොඳට සොලව ගන්න. ඇත්තටම මේක ඊට පස්සේ සැරයිනේ. ඉතින් මේකේ සැරට මැස්සෝ මදුරුවෝ කූඹි ඇත්තටම නැති කරගන්න පුළුවන්. ඔයාලගේ ගෙදර අපේ ගෙදර නම් හරියට කළු කූඹි ඉන්නවා. ඔයාලටත් ඒ කළු කූඹින්ගෙන් එතකොට මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් තියෙනවා මේක ස්ප්‍රේ කරන්න. ආයෙවත් වේයෝ ඉන්න තැන් වලට ඔයාලගේ වල බීට්ටි වල අයින් වල වේයෝ ගිහින් තියෙනවනම් මේක ඇත්තටම හොඳයි වේයොන්ටත් හොඳයි. මේක පාවිච්චි ස්ප්‍රේ කරන්නකෝ. ඔයා හදලා පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරලා බලලා ඇත්තටම මේක හොඳයි නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අත්දැකීම් කියලා මේ මම පාවිච්චි කරන දෙයක්. ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා ඉස්සරහටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මෙච්චර වෙලා මාත් එක්ක මේ වීඩියෝ එකේ ඉඳපු ඔයාලා හැමෝටම මාව බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම බුසරණයි. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.